තාත්තගේ බිස්නස් එක තමයි මම දැන් කරන් යන්නේ. තාත්තා 1976 පටන් ගත්තේ. තාත්තා බිස්නස් එක පටන් ගන්න ස්ටාෆ් එක 4 දෙනෙක් විතර වගේ හිටියේ. ඊට පස්සේ 2003 දී වගේ අලුතෙන් මේන් අවුට්ලට් එක අපි හැදුවා. දැනට අපි ආවේ ස්ටාෆ් එක 60ක් විතර අවුට්ලට් 6ක් කරනවා. 1996 තමයි මම බිස්නස් එකට ජොයින් වෙන්නේ. ඇත්තටම දැන් තාත්තලා දැක්කේ මාතර දේවල් විතරයි. කොළඹ වල තියෙන අනිත් බේකරි එක බලමු අපි ගොඩක් පල්ලෙහා හිටියේ. ඉතින් ඇත්තටම අපිට අලුත් දේවල් කරන්න ඕන කියන මට්ටම ආවා. ඒතර මම ඇත්තටම ඉගෙන ගත්ත ගොඩක් බේකරි ට්‍රේඩ් එකේ බේකරි කෑම හදන විදිහ සහ අලුත් කෑම වර්ග ගැන ඉගෙන ගන්න ඕන කියලා ඒවා ඉගෙන තමයි මෙතෙන්ට ආවේ. අලුතෙන් ව්‍යාපාරයට මේ බේකරි කර්මාන්තයෙන් ඉන්න කෙනෙකුට මම කියන්නේ මොකද අපි හදන්නේ කෑම මේ වටින රසාවක් කරන්නේ. මම හැම තිස්සෙම මගේ කියන්නේ මේ අපි හරිදේ හරියට කරන්න. ඒතර ඔයගලන්ට වරදින්නේ නැහැ. පිරිසිදුවටත් ඒ ක්වොලිටි එකටත් කරන්න කියන දේ තමයි මම හැමතිස්සෙම කියන්නේ. මුලින්ම ඉඳන් ෆ්‍රීමත් එක්ක ගනුදෙනු කරා. 2005 වගේ ෆ්‍රීම බේකරි ස්කූල් එක පටන් ගත්තකොටම ඒකේ මුල්ම සමාජිකයෝනේ අපි. පිටි වර්ග කියලා ක්ලෝවර් ෆිෂ්, ෆ්ලයින් ෆිෂ් කියලා බ්‍රෑන්ඩ්ස් ගොඩක් ඒගොල්ලන් හඳුන්වලා දුන්නා. මොකද ඒ වර්ගෙට ඒ පිටි වලින් යන්න ඕනේ. මොකද ඒව ඉස්සර ලංකාවේ තිබුණේ නැහැ පිටි වර්ග. ප්‍රීම තමයි මේ ට්‍රේඩ් එකේ හරියටම යන්න ඕන තැනට අරන් ගියේ. ප්‍රීම සමාගමට අවුරුදු 40 සපුරන මේ මොහොතේ මගේ හෘදයාංගම සුප්පතුම් මම මේ අවස්ථාව එකතු කරනවා.